අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපි 10 වන පියවර අවසන් වන විට අපි සිතත් සමග උපදින සම්ප්‍රයුක්ත ධර්ම එහෙම නැත්නම් චෛතසික ධර්ම 52න් 27ක් අවබෝධය සඳහා අපි ඉගෙන ගත්තා. මෙන්න මේ චෛතසික 27 මම හිතුවා අද තවදුරටත් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා දීම සඳහා මේ 11 වන පියවර යොදා ගන්න. ඒ කියන්නේ මෙන්න මේ චෛතසික ඒ සිත්වල කොහොමද ඒ කෘත්‍ය ඉටු කරන්නේ, කෘත්‍ය යෙදෙන්නේ කොහොමද, ඒ ආකාරයෙන් සිහිපත් කරනකොට අපිට මේ චෛතසික පිළිබඳව හොඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ අනුව අපි මුලින්ම අපි ඉගෙන ගත්තා ඒවා මාතෘකා මට්ටමින් අපි සිහි කරමු. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. ඒ කියන්නේ සෑම සිතකම උපදින චෛතසික 7ක් තියෙනවා. පස්ස, තින්නං සංගති පස්සෝ, එහෙම නැත්නම් මෙන්න මේ බාහිර රූපයයි ප්‍රසාදයයි විඥාන සිතයි හට ගැනීමට උපකාර කරන මෙන්න මේ පස්ස චෛතසිකය. ඒ විඥාන එහෙම නැත්නම් ඒ සිත ඒකේ තියෙන අරමුණ රසය විඳින වේදනා චෛතසිකය ඉගෙන ගත්තා. ඒ වගේම මේ වේදනාව චෛතසිකේ ක්‍රියාත්මක වූ එකිනෙකට වෙනස් රූපය හඳුනා ගැනීමේ සංඥාව චෛතසිකය අපි ඉගෙන ගත්තා. ඒ වගේම මේ සියලුම චෛතසිකයන් ක්‍රියාත්මක වෙනකොට වාචිකව හෝ කායිකව ක්‍රියාත්මක වෙනකොට චේතනාව සඳහා තමයි ඒක අන දෙන්නේ, නැත්නම් ඒ කටයුත්ත කරන්නේ. ඒ චේතනා චෛතසික අපි ඉගෙන ගත්තා. ඒ වගේම ඒකාග්‍රතාවය විශේෂයෙන්ම මෙන්න මේ සිතත් චෛතසිකත් එකම අරමුණක එකම දේක පවත්වා ගැනීම සඳහා ඒකාග්‍රතා චෛතසිකය වැදගත්. ඒ කෘත්‍ය කරනවා. ඊළාට ජීවිත ඉන්ද්‍රිය සිතක් චිත්තක්ෂණයයි පවතින්නේ, නැවත ඒ සිත මැරිලා යනවා. නැවත සිතක් හට ගැනීම සඳහා ජීවිත ඉන්ද්‍රිය චෛතසිකේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ සිත ඒ ආරම්මණය දිගටම පවත්වා ගැනීම සඳහා මෙන්න මේ මානසිකාරය කියන චෛතසිකය හඳුන්වලා දුන්නා. එතකොට මේ චෛතසික 7ට අමතරව අපි ඉගෙන ගත්තා සෑම අකුසල් සිතකම අනිවාර්යයෙන්ම උපදින චෛතසික 4ක්. ඒ චෛතසික 4 තමයි මෝහය, අහිරිකය, අනෝතප්තය, උද්ධච්චය. මෝහය කියන්නේ ඒ සිතේ සම්පූර්ණයෙන්ම ඇත්ත වහන ස්වરૂපය තමයි මෝහය. ඒ වගේම අහිරිකය, අනෝතප්තය කියන්නේ ඒ අකුසලය කරන්න ලැජ්ජාවක් හෝ අනෝතප්පය ඒ බයක් ඇති නොකරන චෛතසික දෙකේ කෘත්‍ය. ඒ වගේම තමන් ගන්න ඕන තීරණය මොකක්ද, සුදුස්ස මොකක්ද, ඒ වාගේ අදහසක් හරියටම නොෙන්න සිත නොසන්සුන් කරන උද්ධච්ච නම් චෛතසිකේ ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට අපි චෛතසිකය 11කුත් ඒ වගේම තව ඉතුරු වෙලා තියෙනවා චෛතසික 16ක්. මේ අකුසල සිත්වල මෙන්න මේ චෛතසික 16 විසිරී පවතිනවා. එතකොට මේ විසිරී පවතින චෛතසික අතර අපි ප්‍රකීර්ණක චෛතසික 6ක් ගැන අපි කතා කළා. එහිදී විතක්ක, විචාර, ප්‍රීති, ඡන්ද, විරිය, අධිමොක්ඛ කියන විතක්කය කියලා කියන්නේ ඒ අරමුණට ගොඩනංවන එහෙම නැත්නම් මාතෘකාව හඳුනා ගැනීම. ඒ වගේම අරමුණ තුල සම්පූර්ණයෙන්ම යහට මෙහාට ගිහිල්ලා හොඳින් අරමුණ අවබෝධ කරගන්න විචාර
විචාරයත් චෛතසිකයත් ඒ වගේම ඒ අරමුණ පිළිබඳව මානසිකව ඇතිවන සෝමනස්ස භාවය නැත්තම් ප්‍රීතියත් ඒ වගේම මේ අරමුණ ගන්න අරමුණ හට ගන්න මෙන්න මේ ඡන්දය කියන මෙන්න මේ කැමැත්ත චෛතසිකයත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ චෛතසික සියල්ලක්ම නොපසුබටව කටයුතු කරන්න මේ වීර්ය කියන චෛතසිකයේ උපකාර වෙනවා. ඒ වගේම අරමුණ අත්නොහැර ස්ථීරව පිහිටා තබීම සඳහා අදිමොක්ඛය කියන චෛතසිකයේ කටයුතු කරනවා. එතකොට මේ විදිහට චෛතසික 6ක් උත් ඒ වගේම තවත් චෛතසික අකුසල චෛතසික 10ක් තියෙනවා. ලෝභ, ditthi, මාන, දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්චේ, තීන මිද්දය, විචිකිච්ඡාව. ලෝභය කියන්නේ ඒ අරමුණට ඇලීම. දිට්ඨිය කියලා කියන්නේ මෙතන අපි මේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ තියෙන නිවනට මාර්ගය, නිවන් මාර්ගයේ පාදා ගැනීම සඳහා නිසා මෙතන දිට්ඨිය කියලා හඳුන්වන්නේ අපි දසවස්තුක මිත්‍යා දිට්ඨියටපත් වෙනවා. එහෙම නැත්නම් අපි මේ මිත්‍යා දිට්ඨිය කියන එක තමයි මෙතන දිට්ඨි කියන ස්වභාවය. ඊළාට මාන කියන්නේ තමන් සමග මනින්න ගන්නවා. ඒ වගේම දෝෂ කියලා කියන්නේ ඒ අරමුණේ තියෙන ගැටීම, අරමුණට අකමැත්ත, අරමුණේ අනිෂ්ට විපාකයට තියෙන ස්වභාවය තමයි දෝෂය. පටිගය කියලා කියන්න පුළුවන්. ඊළාට ඉස්සාව කියලා කියන්නේ ඊර්ෂ්‍යාව කියලා කියන්න පුළුවන්. ඊර්ෂ්‍යාව කියන්නේ අනුන්ගේ සැපයට තියෙන අකමැත්ත, අනුන්ගේ සැපයට තියෙන අකමැත්ත. ඊළඟට අපි කතා කරා මච්චරිය කියලා කියන්නේ අපි දන්නවා තමන්ගේ තියෙන ඒවත්කම්, ඒ සැප ඒවා අනුන්ගෙන් සංගවා ගැනීමටත්, ඒ වගේම තමන්ගේ යම් දෙයක් අනුන් ප්‍රයෝජනයට ගන්නවාට තියෙන අකමැත්තත් තමයි අපි මේ මච්චරිය කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට කුක්කුච්චය අතීතේ තමන්ට පින් කරගන්න අවස්ථාවන් තිබ්බා, ඒවා මගහැරියා, ඒවා දැන් සිහිපත් කර කර සිත් ඇවුලට පත් කරගන්න එක තමයි මේ කුක්කුච්චය කරන්නේ. එතකොට ඒකත් අකුසල චෛතසිකයක්. මොකද කරන්න තිබ්බ එක නොකර නැවත ඒ අකුසලය මෙනෙහි කරනවා. ඒ කුසලය නොකරන්න බැරිවීම ගැන දුක් වෙනවා. ඉතින් ඒකත් අකුසල චෛතසිකයක්. ඊළඟට තීනේ කියලා කියන්නේ සිතේ හටගන්න සිතේ යට ගන්න නොඋත්සාහ ගතිය, නැත්තම් කම්මැලි ගතිය. ඒ වගේම මිද්දේ කියලා කියන්නේ චෛතසිකවල තියෙන දුර්වලතාවය, නැත්තම් චෛතසිකවල තියෙන ක්‍රියාකාරීත්වයේ මදකම. ඒ වගේම විචිකිච්ඡාව කියන එක මෙන්න මෙතනදී අපි දකින්නේ විචිකිච්ඡාව කියන එක ධර්මය තුල දකින්නේ නිවනට යන මාර්ගයට බාධාවක් වීම කියන මෙනේ සැකය මත බුදුරජාණන් වහන්සේ ගැන තියෙන සැකය, බුද්ධ ආදී අටතන ගැන ඇති සැකය තමයි මේ විචිකිච්ඡාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ කරපු මේ දේශනා, බුදුන් වහන්සේ ඉපදිලා තමයි බුදුන් වහන්සේ මේ දේශනාව කරේ. ඉතින් බුදුන් වහන්සේ ගැන සැකයි නම් එහෙමනම් දේශනාව ගැනත් ඊට වඩා සැකයක් තියෙනවා. මෙන්න මේ විචිකිච්ඡාව කියන එකත් කුසල චෛතසිකයක්. මෙන්න මේ විදිහට චෛතසික 27ක් අපි ඉගෙන ගත්තා. මේ චෛතසික 27ම යෙදෙන චෛතසික 27ක් සම්බන්ධ කරගෙන අපි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අකුසල් සිත් 12ක් ඉදිරිපත් කරා. බුදුන් වහන්සේ අකුසල් සිත් 12ක් ඉදිරිපත් කරා. මෙන්න මේ අකුසල් සිත් 12ට හේතු වෙන්නේ, මූලික හේතු වෙන්නේ, එහෙම නැත්නම් අපි දන්නවා ගහක් සම්පූර්ණයෙන්ම දරාගෙන ඉන්නේ මුල් වලින්. මෙන්න මේ ගහක් දරාගෙන ඉන්න මුල් කියන ස්වභාවය එන්නේ ඒ සංකල්පය ඇතිව තමයි මේ මූලයන් කියලා කියන්නේ. මේ මූලයන් අතර ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය, මෙන්න මේ මුල් තුන, මේ මූලයන් තුන තමයි මෙන්න මේ අකුසල් සිත් 12ටම හේතු වෙන්නේ. මෙන්න මේ
අකුසල් සිත් 12ට හේතු වෙන මේ මූලයන් හිදී මෙන්න මේ මූලයන් යෙදීමේ ස්වභාවයන්ව නැවත අපිට කාණ්ඩ තුනකට වෙන් කරන්න පුළුවන්. එහිදී ද්වේෂ මූලයත් ඒ වගේම මෝහ මූලයත් දෙකම එකතු වෙලා හදන සිත් දෙකක් තියෙනවා. අන්න ඒකට කියනවා දේශ මූල සිත් දෙක කියලා. ඒ වගේම ලෝභ මූලයත් මෝහ මූලයත් එකතු වෙලා හදන සිත් 8ක් තියෙනවා. අපි ඒකට කියනවා ලෝභ මූල සිත් 8 කියලා. ඒ වගේම මෝහය පමණක්ම යෙදෙන මෝහ මූල සිත් දෙකක් පවතිනවා. මේ ආකාරයට අද අපි ඉගෙන ගන්නේ ටිකක් වැඩිදුර ඉගෙනීම සඳහා යොදාගන්නේ මේ දේශ මූල සිත් දෙක හා ඒවායේ චෛසිකයවල සිදුවන කෘත්‍යයයි. එහිදී අපේ මේ දේශ මූල සිතක් ගැන අපි ගන්නකොට අපිට අරමුණට අකමැති ලක්ෂණයක් පවතිනවා. ඒ අරමුණ අකමැති ලක්ෂණයක් පවතිනවා. ඒ වගේම අරමුණට අප්‍රිය ස්වභාවයක යුක්ත ලක්ෂණයක් පවතිනවා. ඒත් එක්කම තමයි අරමුණට නුරුස්සන ගතියේ ස්වභාවයෙන් යුක්ත වෙනවා. මෙන්න මේ තුන දිහාම බලපුවාම අපගේ බුදුරජාණන් වහන්සේ මේකට සුදුසු මේ අරමුණට ගැටෙන ස්වභාවයට සුදුසු උන්වහන්සේ වචනයක් අපිට දුන්නා. ඒක තමයි පටිඝ සම්පස්සේ කියන එක. ඒ පටිඝ ස්වභාවය එහෙමනම් මේ දේශ සිත්වල තියෙන ස්වභාවයක් තමයි පටිඝ සම්පයුක්ත භාවය. ඒ වගේම මේ පටිඝ ස්වභාවය වැඩි කරන්න උප්පත්ති ලක්ෂණත් හේතු වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් සමහර අය ඔබ දකිනවා නිතරම කිපෙන සුළු භාවයකින් යුක්ත වෙනවා. අපි ඒ අය නිතර ඕනෑම අරමුණකට කිපෙනවා, ද්වේෂසිත හදාගන්නවා. මෙන්න මේ ස්වභාවයෙන් යුක්තම ඉපදෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තවත් අය ඉන්නවා මේ අරමුණ ගැන දිග පළල නොසොයා කටයුතු කරන අය. ඒ අරමුණ පළල්ව හිතන්නේ නැහැ. ඒ අරමුණට ක්‍රියාත්මක වෙනවා. තවත් සමහර අවස්ථාවලදී මේ ධර්මය හොඳින් එයාලට අවබෝධ නැහැ. එයාට අපි කියනවා මෝඩය කියලා. එහෙම නැත්නම් නූගත් අය. එතකොට මෙන්න මේ අය කියලා කියන්නේ මේ විභාග සමත් නොකරපු අය කියලා කියන එක නෙවෙයි. මෙන්න මේ ධර්මතාවල අපි ධර්මතා 81ක් ගැන අපි කතා කරනවානේ. මේ ධර්මතාවල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්න තරම් එන්න මේ දහම් අවබෝධයක් නැතිකම තමයි මෙන්න මේ පටිඝ සම්පස්සේට වඩාත් හේතු වෙන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපි දැන් බලමු මේ ද්වේෂ සිත්, ඒ වගේම ද්වේෂය ඇතිවන අවස්ථා, එහෙම නැත්නම් ද්වේෂ සිතුවිලි, මෙන්න මේ පිළිබඳව අපි ටිකක් සාකච්ඡා කරමු. එතකොට අපි දන්නවා මුලින්ම ඇස, කන, දිව, නාසය, කය මෙන්න මේ වාට අරමුණු හටගත්තාම ඒ අරමුණ අනිෂ්ට නම්, ඒ කියන්නේ ඉෂ්ඨකාන්ත නැත්නම් අනිෂ්ට නම් ඒ අනිෂ්ට වූ රසයට අකමැති පටිඝ අවස්ථාවන් ඇති වෙනවා. එනකොට එහෙමනම් අන්න ප්‍රධාන වශයෙන්ම සිත් හට ගන්න එකක් තමයි ඇස, කන, දිව, නාසය, කය කියන ඒ වාගේ ගන්න අරමුණේ පටිඝ එහෙම නැත්නම් අනිෂ්ට වූ අරමුණ නිසා ඇතිවෙන ද්වේෂ සිත්. ඒ වගේම අපි හිතමු තව කෙනෙකුගේ ප්‍රාණඝාතයක් කරන්න, තවත් කෙනෙකු නසන්න, විනාශ කරන්න, ඔහුගේ ජීවය නැති කරන්න අපිට සිතුවිල්ලක් එනවා නම් අපි ඒ සිතුවිල්ලටත් අපි කියන්නේ ද්වේෂ සාගත සිතුවිල්ලක් කියලා. ඒ වගේම තමයි අනුන්ට කායික හිංසනයක් ඇති කරන්න ඕන කියන ඒ සිතුවිල්ල හටගන්නෙත් මෙන්න මේ ද්වේෂ සාගත සිතුවිල්ල. ඒ වගේම තමයි තමන්ට කායික කරදරයක්, හිංසාවක් වෙනකොට තමා තුළ ඇති වෙන්නේ මෙන්න මේ ද්වේෂ සාගත සිතුවිල්ලක්මයි. ඒ වගේම තමයි තමන්ට පරුස වචනයක් අහන්න සිදුවෙන අවස්ථාවලදීත්
තමාට ඇති වෙන්නේ මෙන්න මේ ද්වේෂ සහගත සිතවිල්ලක්මයි. ඒ වගේම අනුන්ට පරුස්ස වචනයෙන් බනින්න, දොස් කියන්න, ඒ වාගේ දෙයක් කරන්නත් තමා ද්වේෂ සහගත සිතවිලි වලින් තමයි ඒ කටයුත්ත කරන්නේ. ඒ වගේම දැන් ওই කේලම් කියන්නේ අනුන් කොටවන අවස්ථාවක්. ඒ අනුන් කොටවීම සඳහා තමන්ට යමක් අනුන් කෙටවීම සඳහා තමන්ට යමක් කියන්නත්, ඒ වගේම තමන්ට කේලමක් අහන කොටත් ඒ ඇති වෙන්නේ ද්වේෂ සහගත සිතමයි. ඒ වගේම තමාගේ අගුණ හෙනකොට, ඒ වගේම තමාගේ සේවකයන් කියන දේ නොකරන විට ඒම ඇති වෙන්නේ තමාට ද්වේෂ සහගත සිතුවිලි. ඊළාට ඇත්ත දැන තමාට ඇත්ත වසන් කර බොරු කියනකොට අන්න ඒ වාගේ අවස්ථාවක ඇති වෙන්නේ ද්වේෂ සහගත සිතුවිලිමයි. ඒ වගේම තමාගේ සම්පත් අනුන් පරිහරණය කරන කොටත් ඇති වෙන්නේ ද්වේෂ සහගත සිතුවිලිමයි. ඒ වගේම තමාගේ බලාපොරොත්තු ඉටු නොවනකොට ඒ ඇති වෙන්නේ ද්වේෂ සහගත සිතුවිලිමයි. ඒ වගේම තමන්ට තමන්ගේ කුලය පිළිබඳව, තමන්ගේ ජාතිය පිළිබඳව, ආගම පිළිබඳව, ඒ වගේම දුප්පත්කම පිළිබඳව යම් පහත් කොට සලකලා කතා කරනවා නම්, තමන්ට පහත් කොට යම් කෙනෙක් කතා කරනකොට ඇති වෙන්නේ ද්වේෂ සහගත සිතුවිල්ලක්මයි. ඒ වගේම තමන් අනිත් අයට ඒ වාගේ අදහසකින් යම් අදහස් ප්‍රකාශ කරනවා නම් තමන් තුළ හටගන්නේ ද්වේෂ සිතුවිල්ලක්මයි. ඒ වගේම අන් අය විඳින සැප එහෙම ඒවත් විඳ දරා ගන්න බැරි අවස්ථාවක් තියෙනවා. අන්න ඒ වාගේ අයටත් ඇති වෙන්නේ ද්වේෂ සිතුවිලිමයි. එතකොට මෙන්න මේ ද්වේෂ සිතුවිලි මම මේ ගණනාවක් කිව්වේ මෙච්චරක් පමණක් නෙවෙයි තියෙන්නේ. මේ ද්වේෂ සිතුවිලි ගැන ඔබට අවබෝධයක් දීමට මතක් කරේ ඔබට ඒ පිළිබඳව යම් හොඳ අවබෝධයක් ලබා දීම සඳහායි. එතකොට මේ ද්වේෂ සිත් හටගන්න තැන්, ඒ සිතවිලි මේ සියල්ලක්ම දිහා ඔබට මේ බුදුන් වහන්සේ මෙන්න මේ සිත් සියල්ලක්ම ගැන හිතලා ඔබට පොදු ධර්මතාවන් හඳුන්වලා දුන්නා. එතකොට බලන්න මෙන්න මේ හැම සිතකම තියෙන පොදු ධර්මතාවයක් තමයි අකමැති ස්වභාවය. මේ සිතවිලි වලට, ද්වේෂ සහගත සිතවිලි වලට අකමැති ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ නුරුස්සන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේක අපි බුදුන් වහන්සේ දේශනා කරා සෝමනස්ස සහගත භාවය කියලා. එතකොට සෝමනස්ස සහගත භාවය කියන්නේ මේ සිතවිලි වල තියෙනවා සම්පූර්ණයෙන්ම හැම එකකම පොදුවේ තියෙනවා මේ සිත්වලට අකමැති ස්වභාවයක්, ගැටෙන ස්වභාවයක්, කියන්නේ නුරුස්සන ස්වභාවයක්. එහෙමනම් අපි ඒක කිව්වා දෝමනස්ස ස්වභාවය කියලා. ඒ වගේම තමයි මේ හැම අරමුණකටම ගැටීමක් තියෙනවා. හැම අරමුණකටම ගැටීමක් තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම විසගෝර සර්පයෙක් තමන්ගේ ඇහෙන් දැක්කහම තමන් අනිවාර්යයෙන්ම අරමුණට ගැටෙනවා. එතකොට මෙන්න මේ ගැටීම් ස්වභාවයට අපි කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරා පටිඝ සම්ප්‍රයුක්තයි කියලා. මේ ද්වේෂ සහගත සිතුවිලි අවස්ථා මේ සියල්ලක්ම පටිඝ සම්ප්‍රයුක්තයි කියලා පැහැදිලි කරා. ඒ වගේම බලන්නකෝ දැන් මෙන්න මේ සිත් සියල්ලක්ගේම තියෙනවා විශේෂ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මේ ද්වේෂ සිතුවිල්ල හටගන්නේ තමාට ක්ෂණිකවම. ඒ කියන්නේ අනුන්ගේ පෙළඹවීමක්වත් හිතලා නෙවෙයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම විසගෝර සර්පයා දැක්කහම දකින්නකොට මේ ද්වේෂසිත හටගත්තේ අනුන් කියලා නෙවෙයි. එතකොට අන්න ඒ විදිහේ අවස්ථාව බුදුන් වහන්සේ පැහැදිලි කරා අසංකාරික සිතක් කියලා. අසංකාරික සිතක්. ක්ෂණිකව තමන්ටම උපන් සිත තමයි අසංකාරික සිත කියලා කිව්වේ. ඒ වගේම සමයි තවත් සමහර වෙලාවට මේ අපේ දැක්ක සර්පයාම ගම විසගෝර සර්පයාම මේ සර්පයා මට හානියක් කරේ නෑනේ.
ඒ වුණාට මට පස්සේ මේ සතා හානියක් කරන්න පුළුවන්. ඒ නිසා මම මේ සතාට හානියක් කරන්න ඕන කියලා එමනේ කල්පනා කරලා ගත්ත දේශසාගත සිතක් හටගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතන තව හිටිය තව කෙනෙක්ගේ මේ සතානම් අපිට හිරිහැරයක්මයි ඒ නිසා මෙයා විනාශ කළ යුතුමයි කියන යම් පෙළඹවීමක් කරන්නත් පුළුවන්. මෙන්න මේ විදියට හටගන්න සිත්වලට අපි කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරා සසංකාරික සිතක් කියලා. සසංකාරික සිතක්. අපි එතකොට සිත් වර්ග මෙතනදී අපි දැක්කා සිත් වර්ග දෙආකාරයකට හට ගන්නවා. එකක් තමයි අසංකාරික සිත, අනිත් එක සසංකාරික සිත. දැන් මෙන්න මේ සියලුම සිත් දහස් ගණනක් වූ සියලුම සිත් බුදුන් වහන්සේ බැලුවා පොදුවේ ගොනු කරා. පොදුවේ මේ සියලුම සිත් ගොනු කරා ගොනු දෙකකට. ඒ ගොනු දෙක තමයි සෝමනස්ස සහගත පටිග සම්ප්‍රයුක්ත මේ හැම එකකම තියෙනවා. සෝමනස්ස සහගතක් තියෙනවා, පටිග සම්ප්‍රයුක්ත ස්වභාවයක් මේ හැම සිතකම තියෙනවා. ඒ වගේම තමන්ට ශනිකව ඇති වුණා වූ සිතක් නම් අපි එකට කියනවා අසංකාරික සිත කියලා. එහෙම නැත්නම් මෙන්න මේ සිත හටගත්තේ අනුන්ගේ පෙළවීමෙන් හෝ එහෙම නැත්නම් තමන් හිතලා ගත්ත සිතක් නම් අපි ඒකට කිව්වා දෝමනස්ස සාගත පටිග සම්ප්‍රයුක්ත සසංකාරික සිත කියලා. මේ විදියට සිත් දෙකක් බවට පත් වුණා මේ ද්වේෂ සිතවිලි සිත් සියල්ලක්ම. එතකොට අපි දැන් මෙන්න මේ දේශ සිතවිලි දෙකෙන් අපි එක දේශ සිතවිල්ලක අපි ගමු දෝමනස්ස සාගත පටිග සම්ප්‍රයුක්ත අසංකාරික සිත. මෙන්න මේ සිත සමග සිත හා සිත සමග යෙදෙන චෛසික ධර්ම පිළිබඳව අපි යම් වැඩිදුරට කතා කරමු. විශේෂයෙන් මේ අවස්ථාවේ මතක තබාගත යුතු කරුණක් තියෙනවා. මේ සිතවිල්ලක් එක සිතවිල්ලකට කිසිවක් කරන්න බෑ කියලා මං කලිමුත් දේශනා කළා තියෙනවා, කතා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සතා දැක්කහම ඒ දේශසිත හට ගන්න සතා දැක්කා, සතාට ගහන්න ඕන මොකකින්ද, මොනවද ඒ සඳහා කරන්න ඕන. එතකොට තමාට යම් කරදරයක් වෙනවා නම් ඒකෙන් මගහැරෙන්නේ කොහොමද? මේ වාගේ සිත් ගණනාවකින් තමයි මෙන්න මේ අකුසල් සිත සකස් වෙන්නේ. ඒක එකම අරමුණ, ඒවා එකම අරමුණ වුණාට එම අරමුණ ගත්ත සිත් දහස් ගණනක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙන්න මේ සිත් දහස් ගණනකගේ ක්‍රියාකාරීත්වය තමයි කර්ම සකස් වෙන්නේ. මේ අකුසල කර්ම පත කියලා අපි හඳුන්වන්නෙත් ඒකයි. එතකොට මෙන්න මේ අකුසල කර්මපත මුලදී අපිට අපි ඇහෙන් දැක්කනම් අපිට ඇහි ඇති වෙනවා චිත්ත වීති ගණනාවක්. ඒ කියන්නේ සිත් පෙළවල් ගණනාවක්. ඊට පස්සේ අපි මේ පිළිබඳව අපි ටිකක් කතා කරමු. මෙන්න මේ දැන් මෙහෙම සිතක් හට ගන්නවානේ. දැන් මෙහෙම සිතෙන් අපේ ඇහැ නිසා හට ගන්නවා සිත් දෙකක්. එකක් තමයි අපි මෙන්න මේකේ පළවෙනි එක ඉෂ්ඨකාන්ත ස්වභාවයෙන් යුක්ත අරමුණක් දැක්කොත් එහෙම. උදාහරණයක් අපි එකපාරම ශනිකව දකිනවා ලස්සන මලක් දකිනවා, ලස්සන රූපයක් දකිනවා, ලස්සන වස්තුවක් දකිනවා. ඒක අපිට ඉෂ්ඨකාන්ත රසයක් දෙන්නේ. ඒ වගේම අපිට ජරා ගොඩක් දකිනවා. ඒ වගේම අප්‍රිය ස්වභාවයෙන් යුක්ත රූපයක් දකිනවා. මේ වාගේ දේවල් දකිනකොට අපිට අනිෂ්ට ස්වභාවයක්, අනිෂ්ට වේදනාවක් ගෙන සිතක්. එතකොට මේ සිත් වර්ග දෙකයි ඇහැකට ඇති වෙන්නේ. ඇහැක් අරමුණු කරගෙන ඇහැක උපකාරීත්වය අරගෙන සකස් වෙන්නේ සිත් දෙකයි. ඒ දෙකට අපි කියනවා ද්විපංච විඥාන සිත් කියලා. මෙන්න මේ ද්විපංච විඥාන සිත් වලින් එතකොට එකක් අපිට පවතිනවා අනිෂ්ඨ අරමුණක්, අනිත් එකෙන් පවතිනවා අපිට ඉෂ්ඨ අරමුණක්. එතකොට මේ අනිෂ්ඨ ඉෂ්ඨ අරමුණ තමයි අපිට මේ ඇහි ඇති වෙන්නේ. එන්නේ සිත් දෙක ද්විපංච විඥාන සිත් කියලා අපි ගන්නවා. මෙතකොට මෙන්න මේ ඇහි ඇතිවෙන මෙන්න මේ සිත ඇහි ඇතිවෙන අහම්බෙන්
අසංකාරිකව මේ හටගත්ත රූපය අපි බලමු මොන වාගේ එකක්ද කියලා. එතකොට මම මේකට උදාහරණයක් ගන්නම්. අපි මේකට උදාහරණයක් අපි ගමු. අපි උදේ පාන්දරම හරි දොර අරිනකොටම තමන් දකිනවා තමන්ගේ ගේ බිමේ පාරේ යන බල්ලෙක්, නොදන්න බල්ලෙක්, එයාගේ ලොම් හැලිලා තුවාල සහිතව තාමත්ම වයෝවෘද්ධ බල්ලෙක් ඇවිල්ලා නිදාගෙන ඉන්නවා, නැත්තම් තමන්ගේ ඒ භූමිය තුල ඉන්නවා දකිනවා. එතකොට මෙන්න මේ රූපය දැක්ක ගමන්ම තමයි මෙන්න මේ අපි හිතමු දැන් ඇහෙන්නේ මේ රූපේ දැක්කේ. එතකොට චක්කු විඥානයක් ඉපදුනා. එතකොට මෙන්න මේ චක්කු විඥාන සිත හටගන්න මේ බල්ලාගේ දැකපු රූපය හඳුනා ගන්න සිත හටගන්න මෙන්න මේ බලු රූපයත් බාහිර බල්ලාගේ රූපයත් ඒ වගේම ඇහි චක්කු ප්‍රසාදයත් ඒ වගේම ඒ දෙක ස්පර්ශ කරලා චක්කු ප්‍රසාදයේ භූමිය කරගෙන හදාගත් චක්කු විඥාන නැත්නම් බලු රූපය හඳුනාගත් සිතත් හට ගැනීමට උපකාර කරා කවුද? ඒකට අපි කියනවා පස්ස චෛසිකය කියලා. එතකොට මේ පස්ස චෛසිකය නිසා හටගත් මෙන්න මේ වේදනාව අපි පස්ස චෛසිකයක් නිසා හටගත්තා ඇහි යම් වේදනාවක්. ඇහි රිදීමක් නෙවෙයි, ඇහැ ඒකට අකමැති ස්වභාවයක්. ඒ අනිෂ්ට රූපයට අකමැති ස්වභාවයක්. එතකොට මෙන්න මේ ස්වභාවය හොඳට තේරුම් ගන්න ඕන. මේක පෙර කරපු අකුසලයක විපාකයක්. ඇහැට අපිට සිත් දෙකක් හට ගන්නවා. ඒ සිත් දෙකම හටගන්නේ එක්ක අකුසල විපාකයක එකක්, එහෙම නැත්නම් කුසල විපාකයක ආරම්භණයක්. මෙතන අපිට හටගෙන තියෙන්නේ තමා මීට පෙර අතීතයේ කරපු අකුසලයක විපාකයක් හැටියට දෙයක් තමයි මෙන්න මේ බල්ලගේ රූපය උදේ පාන්දරම Tamanට මේ අසුබයි කියලා හිතනවා නම් මේ අසුබ රූපය දකින්න සිද්ධ වුණේ. එතකොට මෙන්න මේක බුදුරජාණන් වහන්සේ කියනවා ඕනෑම කෙනෙකුට ඇති වෙන එකක්. ඒ කියන්නේ රහතන් වහන්සේටත් මෙන්න මේ විපාක සිත ලැබෙන්න පුළුවන්. අකුසලෝ කුසල විපාක සිත ලැබෙන්න පුළුවන්. මේක සමහරලාට මේ බල්ලා මෙතනට පැමිණියේ සමහරට ණය ගන්න දිනුවක් වෙන්න ඇති. ඔබට උපකාර කරපු යම් භවයක උපකාර කරපු සත්‍යයේ ඔබගෙන් උපකාරයක් බලාපොරොත්තුෙන් පැමිණීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් එහෙම එකක් ඔබට තේරෙන්නේ නැහැ. නමුත් ඔබට දැන් තේරෙන්නේ ඒ අරමුණට ගත පටිඝ සම්ප්‍රයුක්ත භාවයක් සෝ අපි ඒ පටිඝ සම්ප්‍රයුක්ත අවස්ථාව විතරයි කතා කරන්නේ. එතකොට මෙන්න මේ දෙපංච නැත්නම් මෙන්න මේ විඥාන සිත බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ ගුණය මේ ආරම්මන රසයේ තියෙන වේදනාව ඔබ බාරගත යුතුමයි. ඒකෙන් මිදෙන්න බෑ. රාතන් වහන්සේටවත් ඒකෙන් මිදෙන්න බෑ. ඒ නිසා මේක බාරගත යුතුයි. කළ දෙයට ලැබෙන දෙකක් නේ. කළ දෙයට ලැබෙන එකක්. ඒ නිසා ඒක අපිට මිදෙන්න අමාරුයි. එතකොට මේක කාම ගුණයක් කියලා කියනවා. මේ ඒ ආරම්මණයේ තියෙන කාම ගුණයක්. ඒක ප්‍රශ්නයක් නෑ. මේක එතනින් නතර කරන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක එතනින් දැක්කා පමණයි. දිත්තේ දිත්ත මත්තං. දාරුකීරියට බුදුන් වහන්සේ දේශනා කරෙත් මෙන්න මේ ටික තමයි. දැක්කා පමණයි. එතනින් එහාට ඔබ යන්න එපා. එතනින් එහාට ඒ ගැන සිත් හදන්න යන්න එපා කියන එකයි බුදුන් වහන්සේ දේශනා කරේ. නමුත් මේක මෙහෙම වෙන්නේ නැහැ. මේ ඇහැට ආපු අරමුණ සිත් ගණනාවක් ගිහිල්ලා දැන් ඇහෙන් ඒ රූපය ඉවරයි. දැන් ඇහි අහකට ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපි දන්නවා සංඥාවෙන් කරා මොකද්ද? සංඥාවෙන් ඇහැට රූපයක් ඇහි සිතේ රූපේ සටහනක් තියලයි ඇහෙන් සිතවිලි නතර වුණේ.
දැන් මේක සසර පුරුද්දක් තියෙනවා. සසර පුරුද්දක් තියෙනවා. සසරේ තැන්පත් කරගත්ත අනුශයකුත් තියෙනවා. සසර පුරුද්දක් කියන්නේ මෙන්න මේ වාගේ රූපයක් අරමුණු වුණොත් තමා කළ යුත්තේ කුමක්ද? තමාට පෙර මොකද්ද මම පුරුදු කරගෙන ආවේ මේ සඳහා? මගේ ඒ වෙලාවේ අනුශය එකතු වෙනවා. අන්න ඒ ආකාරයට මේ බලු රූපය සංඥාව මනායතනයට අරගන්නවා. මනායතනය හදාගන්නවා. මේක දැන් මේ මනායතනය හදාගත්තාම ඇහැ මෙතනින් ඉවත් වෙලා ඉවරයි. නමුත් දැන් මේක තමන් හදාගත් එකක්. පෙර භවවල පුරුදු අනුව තමන් මේ රූපයට මොකද්ද කරන්න ඕන කියන එක තමන්ම හදාගත්ත සිතක් තමයි දැන් අපි කතා කරන්නේ. අපිට පවතින්නේ අන්න ඒ වාගේ දෙකක්. එතකොට මේක ඒ නිසා දැන් මේ පටිඝය ඇතිවෙච්ච සිත වහාම දැන් අපි දන්නවා දැන් මේ සතාට දැන් ඔහුට දැන් ආපු සිත තමයි වහාම මේ බලු රූපය මේ තමාගේ භූමියෙන් වහාම හිරිහැර කරලා එලවා දැමිය යුතුයි කියන සිත තමයි දැන් හටගෙන තියෙන. දැන් එහෙම සිතක් හටගත්තාම ඒ අරමුණම ඇතිව ඌට ඕනකම තියෙනවා හිරිහැර කර ඉවත් කරන්න. හිරිහැර කර ඉවත් කරන්න නම් වටපිට බලන්න ඕන සිතක් ඕන. ඒ වගේම එයා දකිනවා පොල්ලක් තියෙන දකිනවා. එතකොට පොල්ල දැක්කහම මේ පොල්ල හිමින් අතට ගන්න ඕන. එතකොට ඒ වගේම එකෙන් පහර දෙන්න ඕන. මෙන්න මේ සියලුම සිත් ගොඩාක් හට ගන්නවා. හැබැයි ඒත් එකම අරමුණ. ඒ එකම අරමුණ බලන්න කොච්චරද කියනවා නම් දැන් මෙහෙම සිත හට ගන්නකොට දැන් පොල්ල ගන්න කාය විඤ්ඤාප්ති රූප ඔබ දන්නවා මම කලින් සඳහන් කළා කයේ රූප නැමෙන්න ඕන අතපය අනුව සැකසෙන්න ඕන පොල්ල අල්ල ගන්න ඕන පොල්ල ඔසවන්න ඕන පොල්ලෙන් ගහන්න ඕන මේ ආදී වශයෙන් කාය විඤ්ඤාප්ති රූප ගණනාවක් හට ගන්න ඕන. ඒ සඳහා සිත් ගොඩාක් හට ගන්න ඕන. ඒ වගේම අපි දන්නවා ඒ වෙලාවට වචී විඤ්ඤාප්ති රූපයත් වැඩ කරනවා. ඒ කියන්නේ පර බල්ලා ජරා බල්ලා මේ විදියට ද්වේෂයෙන් වචන පාවිච්චි කරලා තමයි එළවන්නේ. එතකොට මේ වචී විඤ්ඤාප්ති රූපය කියන්නේ වචන භාවිතා කරන්න නම් ඒ සඳහා වචන සිතේ හට ගන්න ඕන. සිත් හට ගන්න ඕන. එතකොට මේ වචී විඤ්ඤාප්ති රූපත් මේ සඳහා උදව් වෙනවා. එතකොට මේ නමුත් අරමුණ එකයි. අරමුණ එකයි බල්ලා හිරිහැර කළ එළවීම ද්වේෂසිත. එතකොට මෙන්න මේ සිතේ හදාගන්න හතුරු බලු රූපයට සසර පුරුදු එකතු කරගෙන අපි හදාගත්ත සිතට ඒක කැමැත්තෙන් හදාගන්නේ මෙන්න මේ ඡන්දය කියන කැමැත්තෙන් හදාගත්ත සිතක්. එතකොට ඡන්දය කියන චෛතසිකේ කෘත්‍ය කරනවා. එතකොට මේ අකමැති නම් මේ සිත හටගන්න හේතුවක් නැහැ. එතකොට ඡන්දය කියන චෛතසිකයත් මේ සඳහා කෘත්‍ය කරනවා. ඒ වගේම මේ අරමුණම ඒ අරමුණ මොකද්ද? බලු රූපේ වහාම හිරිහැර කරලා ඉවත් කිරීම. ඒ සඳහා හටගන්න හැම සිතක්ම මෙන්න ඒකාග්‍රතාව හා අදිමෝක්ඛය කියන මේ චෛතසිකවල කෘත්‍ය කරලා ඒ අරමුණේ රඳවා ගන්න උත්සාහ ගන්නවා. ඒ වගේම තමයි මේ බලු රූපය විතක්කෙන් ගත්තා. උදාහරණයක් මේ බලු රූපය විතක්කෙන් ගත්තා. ඒ වාගේම බලු රූපයේ තුළ ලොම් නැති බව, තුවාල සහිත බව, වයෝවෘද්ධ බව මේවා ਵਿਚාරයෙන් තමයි මේ රූපය තව දුරටත් විස්තරාත්මකව හඳුනාගත්තේ. එහෙනම් විතක්කය සහ ਵਿਚාරයත් චෛතසික මේ සඳහා ක්‍රියාත්මක වුණා. ඒ කෘත්‍ය කරා. එතකොට දැන් මේ බල්ලාගේ අහිංසකකම ආවරණය කරනවා. ඒ කියන්නේ මේක සමහරලාට මෙයා මෙතනට පැමිණියේ තමන්ගේ උපකාරයක් බලාපොරොත්තුවෙන්. නමුත් ඒක ඒ විදියට සිත් හදන්න ඉඩ දෙන්නේ නෑ මෝහය. මෝහය මොකද්ද කරන්නේ? මේක තමාගේ හතුරෙක් ලෙස පෙන්වලා හතුරා එලවා දැමීමට ඒ කෘත්‍ය කරන්න මෙන්න මේ මෝහය විසින්
ඇත්ත ස්වභාවය වසං කරන ඒ කෘත්‍යයට කළ දුන්න මෝහය. ඒ වගේම තමයි මේ බල්ලාට හිරිහැර කරන්න යනකොට බිරිහැර කරන අවස්ථාවේ මේ සමහරට මේ බල්ලාට ඒ ගහන පහර නිසා මැරෙන්න පුළුවන්. තවත් තුවාල වෙන්න පුළුවන්. ඒවා මේ අනුකම්පා ඒ වාගේ සිත් හදන්න දෙන්නේ නෑ මේ උද්දච්චය හදන්න දෙන්නේ නෑ. උද්දච්චයේ කෘත්‍යයත් ඒ ආකාරයටම මේ සිත තුළ කෘත්‍ය කරනවා. ඒ වගේම තමයි දැන් සමහරවිට යා හිතනවා මේ බල්ලා මේ මගේ සම්පත් භුක්ති විඳින්න තමයි ආවේ. කියන්නේ මගේ යම් දේවල් භුක්ති විඳින්න තමයි මේ බල්ලා ආවේ. ඒකට මෙයාගේ තියෙන මසුරුකම අකමැත්ත, ඒකට තියෙන අකමැත්ත අපි කියනවා මේ මසුරුකමට මච්චරිය කියලා. මේ මච්චරිය චෛසිකයේ ක්‍රියාත්මක වෙනවා. තමාගේ දේවල් අනුන්ට භුක්ති විඳීමට දෙන්න තියෙන අකමැත්ත මෙන්න මේ චෛසිකයේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේමයි මේ අහිංසක බල්ලෙකුට මේ ගහන්න ලැජ්ජාවක් බයක් ඇති කරගන්නේ නැහැ. ලැජ්ජාවක් බයක් ඇති කරගන්නේ නැහැ. ඒ දෙකම වහන චෛසික තමයි ලැජ්ජාව නැති කරන, බය නැති කරන චෛසිකය තමයි අහිරිකය සහ අනුතප්පය. මෙන්න මේ චෛසික දෙකෙත් මේ කෘත්‍ය ඉටු කරනවා. ඊළඟට තවත් තියෙනවා මෙන්න මේ චෛසික සියල්ලක්ම ශනිකව ඒ හැම චෛසිකයක්ම කෘත්‍ය නොපිරියලා ඉෂ්ට කරන්න වීර්ය කියන චෛසිකයේත් කෘත්‍ය ඉටු කරනවා. වීර්ය කියන චෛසිකයේ කෘත්‍ය වෙන්නේ මේ චෛසික සියල්ලක්ම නොපසුබට උත්සාහයෙන් ඒ සිත සඳහා ක්‍රියාත්මක කරවීම. ඊළඟට මේ සිත නැති වෙනකොට තව සිතක් හට ගන්නවා. ඒ සිතත් ජීවිත ඉන්ද්‍රිය සිත ඒ චෛසිකයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මේ විරූපී බල්ලාගේ අරමුණ දිගටම පවත්වා ගන්න මානසිකාර කෘත්‍ය කරන්න මානසිකාර චෛසිකයේ කෘත්‍යත් ඉටු කරනවා. ඒ වගේම මේ සියලුම චෛසික ඒ අයගේ කෘත්‍යයන් ඉටු කර ගැනීම කෘත්‍ය කිරීමට උත්සාහවත් කරවීම නැත්තම් අනදීම කියලා කියන්නත් පුළුවන්. අනදීම උත්සාහවත් කිරීම කරවන්නේ චේතනා චෛසිකයයි. ඒ චේතනා චෛසිකය කියලා කියන්නේ අපි කියනවා අකුසලය කියලත් කියනවා චේතනාවට. එතකොට කර්මය කියලත් කියනවා. එතකොට මෙන්න මේ කර්ම චෛසිකය නැත්තම් චේතනා චෛසිකය සමයි සම්පූර්ණයෙන්ම මේක මෙහෙवला මේ කටයුත්ත කරේ. එතකොට මේ සිද්ධි දාමේ යනකොට ඔබට හොඳටම තේරෙන්න ඕන අපිට මේ සිත් එකම අරමුණ නමුත් සිත් දහස් ගණනාවක් ඇති වුණා. එක සිතක් ඇති වෙලා ඊළඟ සිත ඇති වෙනකොට අර චෛසික ටිකම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ සිතේ ඒ චෛසික ටික ක්‍රියාත්මක වුණා. ඊළඟට වෙනකොට ඊට වැඩිය ඒ ශක්තිමත්ව ඒ චෛසික ටික ක්‍රියාත්මක වෙනවා. ඊළඟ සිත වෙනකොට ඊටත් වැඩිය අර චෛසික ටික ක්‍රියාත්මක වෙනවා. ඒකට මෙතනින් පැහැදිලි වෙනවා චෛසිකවල ශක්තිය එන්න මේ සිත් දහස් ගණනක් යනකොට ඒ වාගේ ශක්තිය විශාල ප්‍රමාණයෙන් වැඩි වෙනවා. මේ වැඩිවීම තමයි කියන්නේ කර්මපතයක් බවට පත් වුණා නැත්නම් මහා අකුසල කර්මයක් සිද්ධ කරගත්තා කියන එක. එතකොට මෙන්න මේ සිතක් සහ ඒකේ චෛසික ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන ස්වභාවය අවබෝධ කරලා දෙන්න තමයි මම මේ පාඩම නැත්නම් මේ 11 වෙනි පියවර යොදාගත්තේ. ඉදිරියටත් ඒ ලෝභ සිතක් කොහොමද ක්‍රියා චෛසික වලට යෙදෙන්නේ කියන එක අපි සාකච්ඡා කරනවා. ඉතින් මේ පිළිබඳව හොඳ ධර්ම අවබෝධයක් ලැබේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ චෛසික වල කෘත්‍ය නිසා අපේ සසරට මෙන්න මේ චෛසික හේතුකටගෙන තමයි මෙන්න මේ අකුසල කර්මයේ සිදුුනේ කියන එක හඳුනා ගන්න තමයි මම මේ ටික කිව්වේ. ඔබ නෙවෙයි කරේ,
ඔබ මේ අකුසලය කරා නෙවෙයි මේ චෛසික තමයි ඉදිරිපත් වෙලා මේ කටයුත්තම කරේ. හැබැයි මේ චෛසික වෙනත් ආකාරයකට කටයුතු කරන්නත් පුළුවන්. සමහරලාට මේ බල්ලා දැක්ක ගමන්ම තමාට හිතෙන්න පුළුවන් අනේ මේ බල්ලා අහිංසක බල්ලා මගෙන් උපකාරයක් බලාපොරොත්තුවෙන් ආවේ. ඒ නිසා මම මගේ තියෙන ආහාර ටිකක් දීලා ඉවත් කරන්න ඕනේ කියලා එහෙම එකක් පැත්තට යන්නත් පුළුවන්. ඒ වගේම තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් තවත් කෙනෙකුට මේ බල්ලාගේ අහිංසකකමවත් ඒක තියෙන මේ අනිෂ්ට ස්වභාවයවත් ඒ මොකුත් මේ දැක්ක පමණයි. එම බල්ලෙක් දැක්කා. නමුත් ඒකට ඇලුනෙත් නෑ ගැටුනෙත් නෑ. ඒ නිසා මෙන්න මේ චෛසිකවල ක්‍රියාකාරීත්වය හොඳ අවබෝධයක් තියාගත්තොත් අපිට මේක කුසල පැත්තට යොදවන්නත් පුළුවන්. අකුසල පැත්තට යොදවන්නත් අවස්ථාවකුත් තියෙනවා. ඒ නිසා අකුසලයෙන් මිදී කුසලයේ පැත්තට යොදවා ගැනීම සඳහා ඔබට මේ අවබෝධයට මේ ධර්මය උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.